අයිබෝන් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පුතාට සාමාන්‍ය පෙළ විභාගයේ 2000 ආදර්ශ ප්‍රශ්න පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික ආධාරණ අධ්‍යාපන සහකාරී මෙම බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රය ඔබ වෙත පළ කරලා තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස මේ වීඩියෝ මගින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දාන්නා බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයට මුල් ලකුණු 100ක් හම්බ වෙනවා. මුල් ලකුණු 100ෙන් ලකුණු 40ක් හම්බ වෙන්නේ මේ ප්‍රශ්න 40ට නැත්නම් පළවෙනි කොටසට. ඒ අනුව ප්‍රශ්නාංක 1 සිට 40 දක්වා දී තියෙන ප්‍රශ්නවල නිවැරදි පිළිතුරු වලින් වඩාත්ම සුසු පිළිතුරු තෝරන්න තමයි තියෙන්නේ. ඒ අනුව පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ සිදුවත් බෝසතාණන් වහන්සේට අවසන් දානය පූජා කරන ලද්දේ කියන ප්‍රශ්නේ හදලා සාගෝතමිය මටාචාරාව ඉන්ජ මානවිකාව විද්‍යාධාරක පිළිතුරු හතර ඔයාලට දෙන්න. නිවැරදි පිළිතුර වන්නේ සුජාතාව. මේ වෙලාවදී අපිට මතක් කරගන්න පුළුවන් සිදුවත් බෝසතාණන් වහන්සේට අවසන් දානය දුන්න කෙනා වගේම බුදුරජාණන් වහන්සේට අන්තිම දානය පූජා කර කියලා බවට පත් වෙන්නේ සුන්ද කට්මාද මේක. එතකොට ඒකත් මතක තියාගන්න මේකත් එක්කම. ඊගාමට දෙවෙනි ප්‍රශ්නය ආර්ය මාර්ගයේ ගමන් කළ තේින්ද සුන්දර වූ නිර්වාණයට සපත් වූ තේින්ද දෙලොවටම වැඩ ඇති යහපත් වචන පවසනද උපජානන්සේ දනම්සේක සුගත නම්නසේක විද්‍යාචන් නම්නසේක අරහ නම්නසේක බුදුරජාණන් වහන්සේගේ නවරහදී යන පිළිබඳව පාඩමේ අපිට විස්තර කරනවා. ඒකේ සුගත කියලා කියන්නේ ආර්ය මාර්ගයේ ගමන් කර ඒ වගේම සුන්දර වූ නිර්වාණයට සපත් වෙන ඒ වගේම දෙලොවට වැඩ පිළිස යහපත් වූ වචන කතා කරන බුදුන්සේට සුගත කියලා කියන්නේ නිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ අංක 2 සුගත කියන පිළිතුර. තුන්වෙනි ප්‍රශ්නේ සීලයෙන් යුතුව සමාධි භාවනාව සඳහා යොමු ඇති කරගත යුතු ගුණාංගයක් නොවන්නේ. සීලයෙන් යුතුව සමාධි භාවනාව සඳහා යොමු ඇති කරගත යුතු ගුණාංගයක් නොවන්නේ. එතෙන්දී විශේෂයෙන්ම පිළිතුර බවට පත් වෙන්නේ වීර්ය අවශ්‍ය වෙන්නේ නැහැ. සීලයෙන් යුතුව සමාධි භාවනාවේ යෙදීම සඳහා සති සම්පජ්ජන ලෙස සම්පූර්ණිතා සහ ඉන්ද්‍රිය සංවේදනා වැදගත් වෙන විදිහට දක්වලා තියෙනවා. ඊගොල්ලෝ හතරවෙනි ප්‍රශ්නය සිත් තුළ උපදින සටහන් නිමිති හඳුන්වන්නේ. සිත් තුළ උපදින සටහන් නිමිති හඳුන්වන්නේ ඇත කියලා අහන රූපස්කන්ධය, සංඥාස්කන්ධය, වේදනාස්කන්ධය, සංස්කාරස්කන්ධය කියලා. එතකොට මේ හතරවෙනි එකට පිළිතුර බවට පත් වෙන්නේ සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. එතකොට හඳුනා ගැනීම තුළින් තමයි අපි විවිධ දේවල් අපේ හිත තුළ ගොඩනගා ගන්න. නිසා ඒ සංඥා ස්කන්ධය හිත තුළ උපදින සටහන් නිමිති කියලා හඳුන්වනවා. ඒ නිසා මේ හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. පස්වෙනි ප්‍රශ්නය රාගාදී කෙලෙස් මල නිසා දුෂ්කර විරාගික මහා කෙලෙස් වලින් තොරව කටයුතු කිරීම සහජීවනයේ ලෙස හැඳින්වේ. සමානාත්මතාව ලෙස හැඳින්වේ. සාදී ගුණයේ ලෙස හැඳින්වේ. පත්මාකාර ජීවිතයේ ලෙස හැඳින්වේ. සහජීවනයේ කියලා කියන්නේ එකිනෙකා සමග එකමුතුව කටයුතු කිරීම. සමානාත්මතාවය කියලා කියන්නේ එකිනෙකා සමානව කටයුතු කිරීම. සාදී ගුණය කියලා කියන්නේ අටලෝ දහමින් කම්පා නොවීමේ පත්මාකාර රාගාදී කෙලෙස් මල සහිත දුෂ්ටව සිටින මිනිසුන් ඇරනෙලු මලකට උපමා කරේ අර පිළිගන්න ගන්න මලුන් මඩ සහිත පොළ ඒ වගේම විල් ජලය පරයා නෙළුම් මලක් පිපෙනවා වගේ අපි මේ කටුක දූෂිතව තියෙන කෙලෙස් සහිත සමාජයෙන් ඔබට ඉදීම ආත්මකාර ජීවිතය කියලා පුළුවන්කම තියෙනවා. ඒ අනුව පස්වෙනි ප්‍රශ්නයට පිළිවෙලට හතරවෙනි ප්‍රශ්නය. 6 සංඥාව උපමා කර ඇත්තේ. සංඥාව උපමා කර ඇත්තේ
මිරි ගුවකට ඊළඟට සල්කන්දකට මායාවට කියලා අපිට උත්තර හතරක් දීලා තියෙනවා. මේකෙන් නිවැරදි පිළිතුර වෙන්නේ මිරි ගුවකට කියන පිළිතුර. පංචානන්තරේ පාප කර්ම හා නියත මිත්‍යා දෘෂ්ටි ආදී වෙනත් කර්මයකින් බලකාලිය නොහැකි වඩාත් බල සම්පන්න අකුසල් අපි කියනවා ගරුක කර්ම කියලා. ගරුක කර්ම කියලා. ගරුක කර්ම කියලා කියන්නේ බරපතල ඒවා. ඒ වගේම ආසන්න කර්ම කියලා කියන්නේ මරණාසන්න අවස්ථාවේදී සිදුවෙන සිදුවීම් නැති වෙනීම. ආචින්න කියලා කියන්නේ පළපුරුද්දක් විදිහට ජීවිතයේ සිදු කරන ලද කර්මයක්. පටත්තා කියලා කියන්නේ ක්‍රියාමාර්ගයකින් සිදු කරන කර්මයන්. එතකොට මේකේ හත්වෙනි ප්‍රශ්නයට නිවැරදි වෙන්නේ පළවෙනි පිළිතුර ගරුක කර්ම. ගරුක කර්ම විදිහට බරපතල කර්ම විදිහට අපි දක්වලා තියෙනවා. පළවෙනි සැරේ නම් නැත්නම් අකුසල විදිහට පංචානන්තර පාප කර්ම සහ නීත මිත්‍යා දෘෂ්ටිය දක්වන අතර කුසල පාර්ශ්වයේ දක්වන්නේ අෂ්ට සමාපatti නැත්නම් පංච අභිඥා කියන දේවල් අනිවාර්යයෙන්ම තියෙනකොට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කාල දේවල තවුස නැත්නම් අසිත තාපසතුමා ඊගාව භවයේ තුල අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකයේ උපදින බවට දැකීම තුළින් ඔහු බ්‍රහ්ම ලෝකයේ ඉපදුනේ ඔහු යහපත් නැත්නම් අපි ගත්තට පස්සේ මග ධ්‍යාන සිත් උපදවාගෙන හිටපු නිසා තමයි ඔහුට බ්‍රහ්ම ලෝකයේ ගිහිලා උපදින හේතු වාසනාව ඇති වෙනවා. ඒක අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කම තියෙනවා. අටවෙනි ප්‍රශ්නය ජනක කර්මයේ විපාක දීමේ හැකියාව නැතිකොට තමාම විපාක ලබා දෙන කර්මය. ඒකට කියනවා උපඝාතක කර්මය කියලා. උපඝාතක කර්මය. උපඝාතක කර්මය කියලා කියන්නේ කර්මය නාශ කරන කර්මය. යමක් භවයේ සඳහා හේතු වෙනවා නම් ඉදීම සඳහා හේතු වෙනවා නම් ඒ හේතු වෙන කර්මය විනාශ කරන එකට කියනවා උපඝාතක කර්මය කියලා. උපසම්බක කර්මය කියලා කියන්නේ ඒ සඳහා උදව් වෙන කර්මය. උපපීඩක කර්මය කියලා කියන්නේ පීඩා කර්මයේම කර්මයට පීඩා දෙන කර්මය. ජනක කර්මය කියලා කියන්නේ ඉදීම සඳහා හේතු වෙන කර්මය කියලා තමයි ධර්මයේ විස්තර කළ තියෙනවා. මේ කෙටියෙන් වහලට මතක් කරමින් යන්නේ. පිළිතුර ගත්තට පස්සේ අටවෙනි ප්‍රශ්නෙට පළවෙනි පිළිතුර මහණෙනි මේ මම කුසලේ නම් කුමක්දයි සෝන සුළු වූයේ මගද දන වූයේ පිළිවෙලින් සැරිසරන්නම් සුවලෙහි සේනානි ගම වෙත පැමිණීමි. මෙම ප්‍රකාශය සඳහන් සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාව වෙන්නේ කඩිමේ සූත්‍රය වනරෝපම සූත්‍රය මහා පරිනිබ්බාන සූත්‍රය අරිපරික්ෂේකින් දක්වලා තියෙනවා. කඩිමේ සූත්‍රයෙන් තියෙන්නේ මේ පරිමේ ආනිසංස පිළිබඳව. එතකොට මෛත්‍රී කළ යුතු කෙනෙක්ගේ කාරණාවන් පිළිබඳව තමයි දක්වලා තියෙන්නේ. වනරෝපණ සූත්‍රයේ වනරෝපණය පිළිබඳව තමයි දක්වලා තියෙන්නේ. ඉන්ගස් ලැබීමේ ආනිසංස පිළිබඳව මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරන්නේ අවසාන මොහොතේ බුදුජානකගේ පරිනිර්වාණයට අවසානපත් වෙන ආසන්නයේදී අරියපරේස සූත්‍රයේ තමයි තමන්ගේ ජීවිතේ කොහොමද මගඵල ලබා ගැනීම බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා කටයුතු කරේ කියන එක සම්බන්ධයෙන් කරුණු දක්වලා තියෙනවා. ඒක අනුව මේ නිවැරදි පිළිතුර වෙන්නේ ආර්ය පරිශ්‍රණ ප්‍රය නමින්ද ආර්ය පරිශ්‍රණ සූත්‍රය. සත්සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ අනිමිස ලෝචන පූජාව සිදු කරනු ලැබුවේ. සත්සතිය නේද? මතක් කරගන්න ගාථාවක් තියෙනවා නේද? පාඨමං බෝධිපල්ලංකං පියංච අනිමිසං දෙවන සතිය තමයි අනිමිස ලෝචන පූජාව කරේ. මතක් කරගත්තු තින් වෙලාවේදී පාඨමං බෝධිපල්ලංකං පියංච අනිමිසං තතියං චංකමනං සික්ඛං චතුත්ථං රතනාගරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ඨමං සත්තමං රාජායතන වන්දේතම් මුනිසේන. එතකොට ඒ ගාථාව අනුව පඨමං බෝධිපල්ලං පළමුව බෝධි පර්යංකෙහි සම්බෝමඩ මුල දෙවෙනියට අනිමිස ලෝචන පූජාව ඊට පස්සේ රුවන් සක්මන රුවන්ගේ වැඩ සිටීම පංචමං අජපාලංච පස්වෙනුව අජපාල නුගරුක මුල
හයවෙනි එක මුචලින්ග මුචලින්ද නාග දරණේ හත්වෙනි එක කිරිපළු ගොරක මුලයි විදිහට මතක තියාගන්නත් පුළුවන් ගාථාව තුලින් සරණංකර හිමියන්ගේ සේවාවක් නොවන්නේ සරණංකර හිමියන්ගේ සේවාවක් නොවන්නේ ධර්ම විනිශ්චය ග්‍රන්ථය රචනා කිරීම ධර්ම විනිශ්චය ග්‍රන්ථය රචනා කරන්න රේණුකාණී චන්ද විමල ස්වාමීන් වහන්සේ එනිසා ඊතුරු සියලු දේවල් සරණංකර හිමියන්ගේ වැඩි විට අසන්න සරණංකර සංඝරාජානන් වහන්සේගේ සේවාවකට අනුරාධපුර දඹුල්ලාදී බෞද්ධ සිද්ධාස්ථාන ප්‍රතිස්ථාපන කිරීම උඩුනුවර නියමකන්දේ පිරිවරක් පිළිපැදීම මහනුවර දේවාල පෙරහැරට දළදා මාලිගාවේ පෙරහැර කිරීම දක්වන්නට පුළුවන්කම තියෙනවා. මෙතෙන්දී මාලිකා කන්දේ විද්‍යෝදේ පිරිවෙන ආදී පිරිවෙන් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මුලින්ම ඇතිවෙච්ච පිරිවෙන් අතර පිරිවෙනක් තමයි නියමකන්දේ පිරිවෙන කියලා කියන්නේ. නියමකන්දේ පිරිවෙනින් පස්සේ පිරිවෙන ඉතිහාසයේ තුල සඳහන් වෙන්නේ පැල්මඩුළු පිරිවෙන තමයි ඊගාවට ආරම්භ වෙච්ච පිරිවෙන බවට පත් වෙන නමුත් පසු කාලීනව ජනප්‍රිය වෙච්ච පිරිවෙන් දෙක බවට පත් විද්‍යෝදේ පිරිවෙන සහ විද්‍යාලංකාර පිරිවෙන විද්‍යෝදේ සහ විද්‍යාලංකාර පිරිවෙන තමයි පසු කාලීනව විශ්වවිද්‍යාල තත්වයට පත් වුණේ දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ පැලණි විශ්වවිද්‍යාලය නම් හඳුන්වන්නේ ඒ පිරිවෙන් දෙකට අදාළ පිරිවෙන් අතරක් තියෙනවා ඒ වෙනවල ප්‍රකාශනයක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. හරි. ඊගාමට 12 වෙනි ප්‍රශ්නය අචිරවතී නදී තීරයේහි පිහිටි අඹවණේදී දේශනා කරන ලද්දේ සිංසප්පා සූත්‍රයේ තේවිච්ච සූත්‍රයේ අම්බට්ඨ සූත්‍රයේ වේදනා පරිග්‍රහ සූත්‍රය තේවිච්ච සූත්‍රයේ තමයි දේශනා කළේ. 13 වෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ 6 වන වස් කාලය ගත කළේ බරණැස ඉසිපතන විගදාය විශාලා මහනුවර පුරාගාරලෙහි දේශකලා පර්වතෙහි මකුල පර්වතෙහි එතකොට පිළිතුරු බවට පත් වෙන්නේ 4 මකුල පර්වතේ 14 බුදුරජාණන් වහන්සේ සමග එකට සිටිමින් උන්වහන්සේගේ පැවැත්ම පරීක්ෂා කරේ බ්‍රහ්මායු බමුණා අනේ පිළිතුතුමා හා විචාකා පූජා කරන ලද විහාරයන් ඉවෙලින් අනේ පිළිතුතුමා පූජා කරන්නේ ජේතවනාරාමයේ විචාකාව පූජා කරන්නේ පූර්වාරාමයේ එතකොට උත්තරේ බවට පත් වෙන්නේ දෙවැනි පිළිතුර ජේතවනාරාමයේ හා පූර්වාරාමයේ කියන පිළිතුරු දෙක අනුන් මට දොස් කියතොත් එයට ඔබ කෝප නොවිය යුතුය අසතුටු නොවිය යුතුය එසේම අහන්නේ අනුන් මාගේ ධර්මයේ හෝ සංඛ්‍යාගේ හෝ ගුණකේතොත් ඒින්ද ඔබ බලවත් ප්‍රීතියට නොපැමිණිය යුතුය සොම්නස්ස ප්‍රීතියෙන් මුසපත් නොවිය යුතුය බුදුරදුන් මෙසේ වදාළේ සුප්පිය හා බ්‍රහ්මදත්ත කියන දෙදෙනා මුල් කරගෙන තමයි මේ ප්‍රකාශය දක්වලා තියෙන්නේ. ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් ජයගත යුතුය. අයහපත් කරන්නා යහපත් ජයගත යුතුය. යන අර්ථය ලබා දෙන ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ අක්ඛෝදේන කිනීපෝදං අසාදු සාදුනා ජිනී කියන ගාථාව තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. 18 වෙනි ප්‍රශ්නය නැවත සසරට එකතු වීම නිසා සසර ඉපදීම සිදුවේ යන අනුලෝම පටිච්චසමුප්පාද පාඨය කුමක්ද? භවපච්චය ජාති වෙන එක. ඊට පස්සේ සලායතන නිරෝධෝ පස්ස නිරෝධෝ යන්නේ පැහැදිලි කරන්නේ සලායතන පහළ නොවීමෙන් ස්පර්ශය ඇති නොවේ කියන එකට.